ආ ළමයිනේ ට්‍රිප් එකෙන් යන්න ආවද? එක්කෙනෙක් අඩුයිනේ. කෝ බන්ටි? බන්ටි ඇවිල්ලා නෑ. ඒකනේ සර්. බන්ටි තාම නෑනේ. ඇයි දන්නේ නෑ. මම බලලා එන්නම්කෝ සර්. බන්ටි බන්ටි කල්ලා කල්ලා නැගිටපිය. අද ට්‍රිප් එකක් යනවා නේද ඔබ? නැගිටින්නේ නැද්ද අකෝ? නැගිටපන් කල්ලා. දැන් වෙලාව කීයද? ඉක්මනට නැගිටපන්. උඹලගේ සර් කෙනෙක් කෝල් කරනවා. කල්ලා නැගිටපන් ඉක්මනට. මම නැට් එකේ ඉන්නේ අම්මේ. ඊයේ තාත්තා ගෙනාපු කොත්තු ඉඳලා මේ ඔක්කොම ට්‍රිප් එක යන්න දෙන්නෙත් නෑ. අම්මෝ වගේ බඩ. මේ දහදරන් කොත්තු වගේ මට ට්‍රිප් එක යන්න නෑ. අපරාධ කෑවිසි. කෝනෙන්ද බන්ටි? අද ට්‍රිප් එක යන්නේ නැද්ද? අපි ඔක්කොම බලාගෙන හිටියා. මං ආවා එක්කන් යන්න. මේක තාම නැට් එකේ. ඊයේ අර මිනිහා කොත්තුවක් ගෙනත් දීලානේ. ඒක ගාන බඩ යනවද කොහෙද? කොල්ලෝ ඉවර නැද්ද? ඉක්මනට වරින් මේ චුට්ට ළමයාත් ඇවිල්ලා. මං පොඩ්ඩක් බලන්නකෝ නන්නේ. බන්ටි උඹ ට්‍රිප් එක යන්නේ නැද්ද? ඉක්මනට වරින් බා. බලපංකම ඊයේ තාත්තා කොත්තුවක් ගෙනත් දුන්නා. ඒක ගාන බඩ යනවද? බලපංකෝ. වැඩේ මට යන්න වෙන්නේ නැහැ බං ට්‍රිප් එක. උඹලා ඵලයන්ලා. අඩු උඹ නැතුව මොන ට්‍රිප්ද බං වරෙන් යන්න. හරි වරෙන් යන්න මම මොකක් හරි මච්චක් ගාව දෙන්නම් බං. ඔව්ව මොනවාද මේ චුට්ටට. යමංකෝ. ඔන්න අපි ට්‍රිප් එක ආවා කොල්ලෝ. ඇති තරම් සතුටු වෙන්න. වව් සර්. පට්ට ලොකේෂන් එක. බලන්නකො ලස්සන. I like sir. Thank you sir. Really thank you sir. ලස්සනයි සර්. බන්ටිලගේ අම්මේ එන්නකෝ යන්න අපි දෙන්න අර පැත්තට. බන්ටිලගේ අම්මේ ලස්සනයි නේද? ඔව් සර්. ලස්සනයි. ආයි සර් එක්ක ගෙනාවොත් ඉතින් ආයේ. මාර ලස්සනයි සර්. මේ බ්‍රදර් පට්ට ලොකේෂන් එකනේ. වව් පට්ට හැපරි. I really love you. But I think net එකට ගියත් I really love you. මේක ඔයත් net එක මතක කරගන්න. මම මේ කක්ක බරේ ඉන්නේ. අයියෝ. ඔයත් බඩ කෑ ගහනවා. මේ චුට්ටා වරින් කියන්න පොඩ්ඩක් අර පැත්තට ගිහිල්ලා එන්න. ඇයි බං කතා කරේ? මට ආයි කක්ක බරේ බං ඉන්න බෑ. ඔව් හරියට ඵලයන්. ඔව් හරි එයා පැත්තට ගිහලා වැඩේ කරගෙන වරින් බං. හාකෝ. පට්ට ලොකේෂන් එකනේ බ්‍රෝ. Beautiful.